සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි ඔයාලත් එක්ක කතා කරනවා ඉතිහාසයේ 11 ශ්‍රේණිය ඔයාලගේ පෙළ පොතේ පළවෙනි පාඩමත් අපි පටන් ගන්නවා පළවෙනි පාඩමෙන්. හරිද? එතකොට මේක දිගටම යන වීඩියෝ සීරීස් එකක්. එක වීඩියෝ එකක් ගොඩක් දිග වෙන්නේ නැහැ. විනාඩි 10ක් 15ක් වගේ වෙයි. ඒ වගේ අපි වීඩියෝස් දිගටම දානවා. එතකොට අර පුළුවන් මේ පළවෙනි වීඩියෝ එක බලලා ඔයාලට අපි කියන දේවල් තේරෙනවා නම් ඔයාලට අපි කියන දේවල් ඉදිරියට ආධාරය ඔයාලට ඉගෙන ගන්න පහසුකමක් වුණා නම් මොකද අපි මේක ඔයාලට ෆ්‍රී දෙන්නේ. එතකොට ඔයාලට මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඔයා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නවා ක්ලාස් යනවා වෙන්න පුළුවන්. ඔයාලට ඊටත් අමතරව මේකෙන් දැනුමක් ලැබුණා නම් ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. මොකද අපි දිගින් දිගටම ඔයාලගේ විෂය කරුණු ආවරණය කරලා දෙනවා වීඩියෝස් වලින්. ඒතර අලුත් වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක එන එක හින්දා දැම්ම ගිහිල්ලා වීඩියෝ එක බලන්න කලින් මුලින්ම channel එක subscribe කරලා එන්න. හරි. අපි යමු අපේ වීඩියෝ එකට. හරිද? අපි කතා කරනවාද ඔයාලගේ ඉතිහාසය 11 ශ්‍රේණිය පෙළ පොතේ අපි පළවෙනි පාඩමෙන් තමයි පටන් ගන්නෙ. හරිද? අපිට එන පළවෙනි පාඩම මොකද්ද? පළවෙනි පාඩම තමයි කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය. අපි යමු පාඩමට. කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය යටතේ මුලින්ම තියෙනවා හැඳින්වීම. හරිද? අපි හැඳින්වීම මුල එකපාරක් කියවලමුකෝ. මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුළ කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස කාර්මික විප්ලවය යනුවෙන් හැඳින්වෙයි. හරි, අපි මුලින් එකපාරක් කියෙව්වා. පොඩ වචන පොඩ බර වැඩි ගතියක් දැනනවද නැත්නම් ඔයාලට කම්මැලි ගතියක් දැනනවද? හරි, මතක තියාගන්න ලේසි විදියක් කියන්න. ඔයාලා හොඳට බලා ගන්න ඔයාලගේ පෙළ පොතේ. හොඳට බලා ගන්න මම මේ කියද්දි මිනිසා සිය දෑතේ සවියෙන්. හරිද? අපි මෙතනදී මුලින්ම මේ වගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ වගේ හැඳින්වීමක් මතක තියාගන්න. අපි මේ වගේ කී පොයින්ට්ස් අල්ල ගන්න ඕන. අපි පොයින්ට් විදියට වෙන් කරලා තියාගන්න ඕන. අපිට ලේසි ඕනම දෙයක් මතක තියාගන්න. හරිද? එතකොට මම දැන් මේ හැඳින්වීම කොහොමද මේ කාර්මික විප්ලවයේ හැඳින්වීම ඔයාලට වටිනවා. මේක මොකොත් වටින්නේ නැති දේවල් වටින දේවල් කියලා කඩන්න බෑ. ඔයාලට හැම දෙයක්ම වටිනවා එක්සෑම් එකට. හරිද? ඉතින් අපි මේ හැඳින්වීමත් කාර්මික විප්ලවය මොකක්ද කියන හැඳින්වීමත් කී පොයින්ට්ස් වලට කඩා ගන්නවා. හරිද? මුකුත්ම ලියන්න එපා. ඔයාලට ලියන්න ඕන කොටසදී මම වෙනම නිරාකරණය කරලා දෙනවා මේ ගැටලු ටික කොහොමද ලියා ගන්න ඕන කියලා. මේ පොයින්ට්ස් කොහොමද ලියා ගන්න ඕන කියලා කියලා දෙනවා. මුලින් ඔයාලා හොඳට බලන්න. ඒතර බලන් ඉඳලා මේ ඇහෙන වචන මේ ඇහෙන විෂය කරුණු ඔළුවට දාගන්න. ඊට පස්සේ ලියමු. හරිද? මුලින්ම ලියන්න ගත්තොත් ඔයාලට මුකුත්ම කරගන්න බැරි වෙනවා. හරිද? හරි. මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට මම එක කී පොයින්ට් එකක් අල්ලගත්තා. දැක්කනේ. හැබැයි මම මේක ලියන්න දෙන්නේ වෙනම විදිහකට. ඒකෙන් තමයි මුලින් බලන් ඉන්න කියලා කිව්වේ. හරිද? මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුළ කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ දශක 6ක පමණ කාලයක් තුළ කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස කාර්මික විප්ලවය යනුවෙන් හැඳින්වෙයි. එතකොට මම මෙතන මාක් කරගෙන තියෙනවා වචන වගේක් නේද? හරි, අපි දැන් කතා කරමු. මේක කොහොමද හරියට මතක තියාගන්නේ? හරිද? මිනිසා සිය දෑතේ සවියෙන්. හරිද යාළුවා? ඒ කියන්නේ යාළුවා හැම දෙයක්ම අතින් කරගන්නවට වඩා යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීම තමයි මෙතනදී මූලික පරමාර්ථය. හරිද? භාණ්ඩ නිෂ්පාදනය කිරීම දෑතේ සවියෙන් නැතුව යන්ත්‍ර සූත්‍ර යොදාගෙන. ඒ කියන්නේ මොකද්ද? දෑතේ සවිය වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම. මොකක් කරන්නද? භාණ්ඩ නිෂ්පාදනය කරන්න. කොච්චර කාලයක්ද? දශක 6ක පමණ කාලයක් තුල
දශක 6ක පමණ කාලයක් තුල මෙන්න මෙහෙම දෑතේ සවියෙන් කරපු දේවල් යන්ත්‍ර සූත්‍රවලට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන බාන නිෂ්පාදනය කරන දශක 6ක්. මේ කාලය තුල මෙන්න මේ කාලය තුල කාර්මික හා තාක්ෂණික ශේෂ්ත්‍රය ඇති කළ පුළුල් වෙනසට කියනවා කාර්මික විප්ලවය කියලා. හරිද? ලියාගන්න පළවෙනි කී පොයින්ට් එක ගාලා. පළවෙනි කී පොයින්ට් එක ලියාගන්න. සිය දෑතේ සවියෙන් වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීම. පළවෙනි කී පොයින්ට් එක. හරිද? පළවෙනි කී පොයින්ට් එක ලියාගන්න. දෑතේ සවියෙන් වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීම. හරිද? පළවෙනි එක හරි. දෙවන කී පොයින්ට් එක ලියාගන්න. දශක 6ක පමණ කාලයක් තුල දෙවනි කී පොයින්ට් එකත් හරි. තුන්වෙනි කී පොයින්ට් එක අංක 3 කාර්මික හා තාක්ෂණික ශේෂ්ත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. කාර්මික හා තාක්ෂණික ශේෂ්ත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. හරිද? කී පොයින්ට්ස් 3 ඩන්. එතකොට අපි කොහොමද මේක මතක තියාගන්නේ? ඔයාලා මුලින් ඔන්න කී පොයින්ට්ස් 3 ඔලුවට දාගන්නකො. දෙපාරක් උපරිම 3 පාරක් කියවිද්ද ඔයාලට විතර මතකට එන්න ඕන. ඔලුවට එන්න ඕන 3 පාරක් කියවද්දි. දෑතේ සවියෙන් වෙනුවට යන්ත්‍ර සූත්‍රය යොදාගෙන දශක 6ක පමණ කාලයක් කාර්මික හා තාක්ෂණය තුළ ශේෂ්ත්‍රයේ ඇති කළ පුළුල් වෙනස. හරිද? එතකොට මෙතන ඔන්න ඔය වචන ටික තමයි මම හිතන විදිහට. හරිද? මට තේරෙන මයිකුවේ. මම දන්න මට තේරෙන විදිහට ඔයාලගේ ඔළුවේ තිබුණ පොඩක් අමාරු වචන තුනක් දැක්කම ටිකක් මතක තියාගන්න අමාරුයි කියලා හිතන වචන තුනකට තිබ්බ විතරනේ. හැබැයි ඔයා ඔය කරුණු තුන 3 පාරක් කියවන්න උපරිම ආට ඔවත් නෝමල් වෙනවා අනිත් ඒවා වගේම. හරිද? මොකක්ද අපි කතා කරේ? ඊසි කියන්න. ඔයාලත් කියන්න මේත් එක්කම. දෑතේ සවියෙන් වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන බාන නිෂ්පාදනය කිරීම. ඊළඟට දශක 6ක පමණ කාලයක් ඊළඟට කාර්මික හා තාක්ෂණික ශේෂ්ත්‍රය ඇති කළ පුළුල් වෙනස. පුළුල් වෙනසක්. හරිද? කාර්මික හා තාක්ෂණික ශේෂ්ත්‍රය ඇති කරපු හොඳ වෙනසක්. උඩු යටිකුරු කිරීම. හරිද? එතකොට මේ දේවල් කරන්නේ කවුද? මිනිසා. මේ දේවල් කරන්නේ මොකටද? හැඳින්වීමත් එක්ක බලන්න. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ හැඳින්වීමත් එක්ක බලනවා මම මේ ඇඩිෂනලි දාන වචන ටික දැන් තියෙද කියලා. මේ දෑතේ සවියෙන් යන්ත්‍ර සූත්‍ර වෙනුවට දෑතේ සවිය වෙනුවට යන්ත්‍ර සූත්‍ර දාන භාණ්ඩ නිෂ්පාදනය කරේ කවුද? මිනිසා. මොනවද එහෙම යාලා නිෂ්පාදනය කරේ? භාණ්ඩ. හරිද? එතකොට මෙන්න මේකට මොකක්ද කිව්වේ? මෙන්න මේ වෙනසට මොකක්ද කිව්වේ? කාර්මික විප්ලවය. මම එතනදී හැලුවා අර කී පොයින්ට්ස් තුන මම ගත්තේ ඔයාලට ලේසි වචන ටික. එතකොට අර ලේසි අර ඔයාලා දාගත්ත කී පොයින්ට්ස් ටිකට අර ලේසි වචන ටික ඇප්ලයි කරලා දැන් කියමු බලන්න. මිනිසා. ඊසි. පළවෙනි කී පොයින්ට් එක. සිය දෑතේ සවිය වෙනුවට යන්ත්‍ර සූත්‍ර දාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින්. හරිද? මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කරමින් කියන නෝමල් වචනයක්. හරිද? මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුල කාර්මික හා තාක්ෂණික ශේෂ්ත්‍රය ඇති කළ පුළුල් වෙනස කාර්මික විප්ලවය යනුවෙන් හැඳින්වෙනවා. මොකද කාර්මික විප්ලවය කියන්නේ ලාස්ට් වන් අන්තිම පාරට කියන්නේ. මේකෙන් පස්සේ ඔයාලට මතක තියෙන්න ඕන. මොකද්ද කාර්මික විප්ලවය කියන්නේ? මිනිසා සිය දෑතේ සවියෙන්. හරිද? මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන
මිනිසා සිය දෑතේ සවියෙන් බාන නිෂ්පාදනය කිරීම වෙනුමට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන බාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුළ කාර්මික හා තාක්ෂණික ශේත්‍ර දෙකයි කාර්මික හා තාක්ෂණික ශේත්‍රය ඇති කළ පුළුල් වෙනස නිකං වෙනසක් නෙමේ එක ලොකු වෙනසක් පුළුල් වෙනස කාර්මික විප්ලවය යනුවෙන් හැඳින්වේ. ලේසි මිනිස්සු අතින් වැඩ කරන්න නැතුව යන්ත්‍ර සූත්‍රවලින් වැඩ කරලා බාන නිෂ්පාදනය කරනවා දශක 6ක්. තරම අන්න ඒ කාලය තුළ අන්න එහෙම වැඩ කරපු කාලය තුළ කාර්මික හා තාක්ෂණික ශේත්‍රය ඇති කළ පුළුල් වෙනසට කියනවා කාර්මික විප්ලවය කියලා. හරි අපි දැන් හැඳින්වීම කතා කරා. අපිට ඊළඟට තියෙනවා කාර්මික විප්ලවයේ ආරම්භය සහ වර්ධනය. අපි මේ ටික පොඩ්ඩක් ස්පීඩ් අපි දැන් හැඳින්වීම ඕකේ කරගත්තානේ. අපි යන් කාර්මික විප්ලවයේ ආරම්භය හා වර්ධනයට. එන පටන් ගත්තේ කොහොමද? ඉදිරියට පැවැත්වගෙන ගියේ කොහොමද? 18 වන සියවස අගභාගයේදී බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ විය. 18 වන සියවස අගභාගයේදී බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ විය. එතැන් සිට අඩ සියවසක් පමණ යනතුරු කියන්නේ අවුරුදු 50ක් අඩ සියවසක් කියන අවුරුදු 50ක් යනතුරු කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයට සීමා වී තිබුණි. කතාවක් විදිහට ඔයාලගේ ඔළුවේ ඉමේජින් කරගන්න. ඔයාලගේ ඔළුවේ මවා ගන්න මේක කතාවක් විදිහට 18 වන සියවසේ අන්තිම බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය පටන් ගත්තා. හරිද? මේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ පටන් ගත්තේ 18 වන සියවසේ අගභාගයේ. ඔළුවට ගන්න. බ්‍රිතාන්‍යයේ මෙහෙම ප්‍රශ්නයක් එනවා. කාර්මික විප්ලවය මුලින්ම ආරම්භ වුණේ කොහේදද? කුමන කාලයේද? බ්‍රිතාන්‍යයේ 18 වන සියවස අගභාගයේ. ඊසි. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඔයාලා ඔක්කොම වහන්න. බලා ගන්න ෆෝන් එක හෝ ලැප් එක වගේ බලන් ඉන්න ඩිවයිස් එක දිහා නෙවෙයි වෙන පැත්තක් දිහා බලන්න, බිත්තිය දිහා බලන්න. මම අහනවා ප්‍රශ්නයක්. කාර්මික විප්ලවය ආරම්භ වුණේ කුමන කාලයේද? කුමන දේශයෙන්ද? මට කියන්න කාලය කියන්න. හරි කොහෙන්ද? හරි ඔය තියෙන්නේ 18 වන සියවස අගභාගයේ හරි 18 වන සියවස කියලා හරියන්නේ 18 වන සියවස අගභාගයේ බ්‍රිතාන්‍යයෙන් තමයි කාර්මික විප්ලවය පටන් ගත්තේ. ඒ පොයින්ට් එක ඕකේ ඔයාලට දැන් හරිද? එතෙන් සිට අඩ සියවසක් පමණ යනතුරු කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයට පමණක් සීමා වී තිබුණි. එහෙත් 19 වන සියවස දැන් අපිට 18 වන සියවස කියන එක ඔළුවේ තියෙනවා. හරි මේ කාර්මික විප්ලවය පටන් ගත්ත 18 වෙනි සියවසේ අන්තිමනේ. හරි 19 වන සියවස වන විට යුරෝපයේ සෙසු රටවලට හා ලෝකයේ වෙනත් රටවලටද කාර්මික විප්ලවයේ බලපෑම පැතිරුණා. 19 වන සියවසේ වෙනකොට යුරෝපයේ අනෙක් රටවල් වලටත් මේ කාර්මික විප්ලවයේ බලපෑම පැතිරුණා. කාර්මික විප්ලවය යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව වෙළඳාමයි. කාර්මික විප්ලවයේ යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව. කාර්මික විප්ලවය වගේ දෙයක් යුරෝපයේ පටන් ගන්න ඇති වුණ ප්‍රධානම හේතුව මොකද්ද? ට්‍රේඩින්, වෙළඳාම. වෙළඳාම තමයි ඉංග්‍රීසියෙන් ට්‍රේඩින් කියලා. හරිද? එතකොට වෙළඳාම තමයි කාර්මික විප්ලවය යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව. බලා ගන්න ඩිවයිස් එක දිහා කොහේ හරි එළියේ තියෙන ගහක් හරි බිත්තියක් හරි දිහා කණුවක් හරි දිහා බලා ගන්න. අහනවා ප්‍රශ්නයක් මම දැන් උත්තරේ කියන්න තප්පර 5ක ඇතුළත. කාර්මික විප්ලවය යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව කුමක්ද? වෙළඳාම. හරියටම හරි. බොහොම හොඳයි. 18 වන ශතවර්ෂය වන විට යුරෝපයේ තත්ත්වය විමසා බැලුවහොත් බ්‍රිතාන්‍ය හැරුණ විට ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤ වැනි රටවල්ද යටත් විජිත පිහිටුවාගෙන බහුල වශයෙන් වෙළඳ කටයුතු නිරත වූ බව පෙනේ. එසේ තිබියදී කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වූයේ කවර හේතු නිසාද? මොකද ඒ කිව්වේ 18 වන ශතවර්ෂය වන විට යුරෝපයේ කතාවක් විදිහට බලන්න කියලා මම කිව්වනේ. හරිද? 18 වන ශතවර්ෂය වන විට යුරෝපයේ තත්ත්වය විමසා බැලුවහොත් බ්‍රිතාන්‍ය හැරුණු විට ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤ වැනි රටවල්ද බ්‍රිතාන්‍ය විසින් යටත් විජිත පිහිටුවාගෙන ගියා. බහුල වශයෙන් වෙළඳ කටයුතු නිරත වුණා මෙන්න මේ රටවල් වල. එසේ තිබියදී කාර්මික විප්ලවයේ බ්‍රිතාන්‍ය ආරම්භ වූයේ කවර හේතු නිසාද? ඇයි එහෙම වෙලත් මේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේම ආරම්භ වුණේ? බ්‍රිතාන්‍යයේම ආරම්භ වුණේ ඇයි කියලා මෙන්න හේතු ටික තියෙනවා. හරි එතකොට හේතු ටික එකින් එක ඔයාලට නෑනේ. එතකොට ඒකත් ඔයාලට ඡේදයක් විදිහට දින අමාරුයි.
ඉතින් එක පාර්ම ලුවටගන්න අමාරුම චේදයක් ජරීතින් අපි අන්න හේතුරික දැන් කඩල ගන්න ඕන මේ චේදේ ඔයාලට හේතුටික ලස්සනට කඩල දෙනවා ඊළඟ වීඩුවෙන් අපි ගෙන කතා කරනවා කාර්මික විප්ලවය බ්‍රතාන්‍ය ආරම්භීමට හේතු මොනවද එතනින් ඉස්සරහට අපි කතා කරන ඊළඟ වීඩියක දෙනම් මේ වීඩියෝ එක ලයි කරන්න හොඳයිනම් ඔයාල දෙයක් ගත්තනම් ඔයාලගේ ධර්ම තවත් වර්ධනය වුණනම් ලයි කරන ඊළඟ වීඩියක දාපගම නොටිෆිකේෂන් එකක් එන්න නම් ඔයා දැම්ම ගිහිල්ල චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න අනිවාරෙන් ඒ වගේම ඔයා අන්තාවගෙන ගොඩයන වදකින්න ආසයනම් මේ වීඩිය අනිවාරෙන් වගේ අලුවතර ෂය කරන්න හෙනම් අදට අපි වීඩියක නවත්තනවා ගොඩ්ලක් හැමෝටම සුබ දවසක්